ප්‍රශ්නෙට අපිට රූප සටහනක් දීලා තියෙනවා. ප්‍රශ්නේ කියවමු. රූපයේ දැක්වෙන පුනීලයේ කට තදින් ඇදී තිබෙන රබර් පටලයකින් සම්පූර්ණයෙන්ම වසා ඇත. මේ පුනීල කට රබර් පටයකින් හොඳට හිර වෙන්න වහලලු තියෙන්නේ. පුනීලයේ අනෙක් කෙළවල වර්ණවත් ජලයෙන් අඩක් පුරවල තියෙන යූ නලයක එක් බාහුවකට රබර් බටයකින් සම්බන්ධ කරලා තියෙන්නේ. මෙන්න මේක තමයි යූ නලය. මේ යූ නලය මේ පැත්තේ බාහුවට මෙන්න මේ රබර් නලය සම්බන්ධ කරලා තියෙනවා. පළවෙනියටම අහනවා රූපයෙන් දැක්වෙන පිහිටුමේදී රබර් පටලය මත ඉහළට ඇඟිල්ලක් තබා මදක් තෙරපන විට යූ නලයේ බාහුවල ජල මට්ටම කෙසේ වෙනස් වේද? මොකද්ද වෙන්නේ? රබර් පටලය තෙරපුවාම දැන් මේ රබර් නලය ඇතුලේ පිරීලා තියෙන වාතයනේ නේද? එතකොට මේ වාතයේ මත තෙරපීමක් ඇති වෙනවා. ඒ හින්දා මේ වාතය මගින් මෙන්න මේ පැත්තේ පහළට පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනයේ හින්දා මේ x පැත්තේ තියෙන ජල මට්ටම x බාහුවේ තියෙන ජල මට්ටම පහළ ගිහිල්ලා ඒ හා සමාන පරිමාවකින් y බාහුවේ ජල මට්ටම ඉහළ යනවා. මොකද මේ පැත්ත වාතයට විවෘත වෙලයි තියෙන්නේ. එහෙනම් මේකේ අපිට උත්තරේ ගත්ත හැකි රෝමාංක 1 a වලට x බාහුවේ ජල මට්ටම පහළයයි වලට උත්තරේ ගත්ත හැකි y බාහුවේ ජල මට්ටම ඉහළයයි කියලා. ඊට පස්සේ අපිට දෙවෙනි රෝමාංකයෙන් අහනවා ඉහත එකෙහි නිරීක්ෂණයට හේතුව පැහැදිලි කරන්නලු. භවෙච්චිදේ මෙතනින් තෙරපද්දී මේ වායුව මත රබර් නලය ඇතුලේ තියෙන වායුව මත තෙරපීමක් ඇති වෙලා ඇතුලේ තියෙන වායුව මගින් මේ x බාහුවේ තියෙන ජලය මතට පීඩනයක් ඇති කරනවා කියලා මම කිව්වා. එතකොට මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? මේ ඇතිවෙච්ච තෙරපීම හින්දා මේ රබර් නලය ඇතුලේ තියෙන වාතයේ පීඩනය මොනවා වෙලා තියෙනවද? පීඩනය වැඩි වෙලා තියෙනවා. මොකද ඇත්තටම මෙතන වෙන්නේ රබර් නලය පහළට තෙරපද්දී මෙතන පරිමාව අඩු වෙන එකයි වෙන්නේ. ඒ පරිමාව අඩු වීම හින්දා තමයි මේක ඇතුලේ පීඩනය වැඩි වෙන්නේ. තේරුණා නේද? එහෙනම් අපිට උත්තරයට ගත්ත හැකි රබර් නලය තුල පීඩනය වැඩි වීම. රබර් නලය තුල වායු පීඩනය වැඩි වීම. හරි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟට අපිට කියනවා ඉහත ඇටුමේ පුනීලයේ කට වාතය තුල විවිධ දිශාවලට හැරවුවද යූ නලයේ ජල මට්ටම වෙනස් නොවි පවතී. මෙයට හේතුව කුමක්ද? දැන් මේ පුනීලේ කට තියෙනවානේ. මේ පුනීලේ කට වාතය ඇතුලේ එක එක දිශාවලට හරවනවලු. වාතය ඇතුලේ එක එක දිශාවලට හරවද්දී මෙන්න මේ යූ නලයේ තියෙන ජල මට්ටමේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැලු. ඒකට හේතුව මොකක්ද කියලායි මෙයාලා අහන්නේ. දැන් දැනටත් මේ පුනීලයේ කට තියෙන්නේ වාතය තුල නේද? එතකොට මෙයා වාතය ඇතුලේම මොන දිශාවට හැරෙව්වත් වාතය ඇතුලේ කිසිම පීඩන වෙනසක් සිද්ධ වෙනවද? අපි මේ ඉන්න සාමාන්‍ය වායුගෝලයේ ඇතුලේ වායුගෝලීය පීඩනය අපි සලකනවා නියතයි කියලා. එතකොට වායුගෝලීය පීඩනය නියතයි කියලා කියන්නේ මෙන්න මේ මොහොතේ තියෙන පීඩනයම තමයි මේ පුනීලයේ කට කොයි පැත්තට හැරෙව්වත් තියෙන්නේ. එහෙනම් මේ මොහොතේ තියෙන යූ නලයේ ජල මට්ටම තමයි පුනීලයකට කොයි පැත්තට හැරෙව්වත් තියෙන්නේ. එහෙනම් අපිට තුන්වෙනි එකට උත්තරේ ගන්න පුළුවන් වායුගෝලීය පීඩනය නියත වීම. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහනවා රබර් පටලය සහිත පුනීලය දෙක රූපයේ දැක්වෙන පරිදි ජල බඳුනක ගිල්වා ක්‍රමයෙන් බඳුනේ පතුලට ගෙන යාමේදී යූ නලයේ බාහුවල ජල මට්ටම කෙසේ වෙනස් වේද කියලා. අපි ඒ රූපය අඳිමු. මේකෙදි කරන්නේ මොකද්ද මෙයාලා? දැන් අර රබර් පටලයේ සහිත පුනීලය මෙයාලා වායුගෝලයෙන් එළියට අරගෙන එයාලා ඒක ජල බඳුනක ගිල්ලනවා මෙන්න මේ අතට. ඒ ගිල්ලද්දී මේක ජල බඳුනේ පහළට යන්න මෙන්න මේ බාහුවල ජල මට්ටමට මොකද වෙන්නේ කියලායි අහන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ජලය තුල ද්‍රවස්ථිතික පීඩනය පහළට යද්දී ඒ කියන්නේ ජලයේ ගැඹුර වැඩි වෙත්ම පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා නේද? ඒ කියන්නේ මෙන්න මේ පුනීලය අපි පහළට යවන්න ජලයේ ගැඹුරට යන්න මේ රබර් පටලයේ මත ජලය මගින් ඇති කරන පීඩනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් ජලය මගින් ඇති කරන පීඩනය වැඩි වෙනවා කියලා කියන්නේ
ඒ ඇති කරන පීඩනයට සමාන පීඩනයක් මෙන්න මෙතනින් මේ U බාහුවේ තියෙන ජලය මත ඇති කරනවානේ මේක ඇතුලේ තියෙන වායුව මගින් නේද? එතකොට මෙයා පහළට යන්න මේ රබර් පටලය මත ඇතිවන පීඩනය වැඩි වෙනවා කියලා කියන්නේ මේ X බාහුවේ තියෙන ජලය මත පහළට ඇතිවන පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙන්න X බාහුවේ ජල මට්ටම පහළ යනවා. පහළ යන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් අපිට මෙතන ගත්ත හැකි X බාහුවේ ජල මට්ටම පහළ බසී y බාහුවේ ජල මට්ටම එහෙනම් මොකද වෙන්නේ? X බාහුවේ ජල මට්ටම පහළ බසිනවා කියලා කියන්නේ y බාහුවේ ජල මට්ටම ඉහළ යනවා. එහෙනම් මෙතෙන්ටත් අපිට උත්තරයට ගත්ත හැකි හතරවෙනි එකේ A වලට X බාහුවේ ජල මට්ටම පහළ බසී. y බාහුවේ ජල මට්ටම ඉහළ නගී. තේරුණා නේද? එතකොට ඒ විදිහට තමයි ඒකේ උත්තරේ ගන්න. ඊට පස්සේ අපිට කියනවා ඉහත හතරෙහි නිරීක්ෂණ අනුව එළඹිය හැකි නිගමනය. අපි දැන් නිගමනය කතා කරුවා. දැන් ඇත්තටම වෙන්නේ පුනීලයේ ජලය පහළට ගෙනියන්න y බාහුවේ ජල මට්ටම අඩු වෙනවා x බාහුවේ ජල මට්ටම වැඩි වෙනවා. එහෙනම් ඒකට හේතුවයි දැන් අපෙන් අහන්නේ නේද? දැන් අපි කතා කරුවා මෙන්න මෙයා මත ඒ දෙවෙන මේ ජලය මගින් මේ රබර් පටලය මත එදවෙන පීඩනය ජලයේ පහළට යත්ම වැඩි වෙනවා. එහෙනම් ඒක අපිට ලියන්න පුළුවන් ජලයේ ගැඹුරට යත්ම ද්‍රවස්ථිතික පීඩනය වැඩි වේ. හරි. ඒ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ එහෙම. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ දෙක රූපයේ පුනීලයේ සහිත බඳුනට ජලය වෙනුවට පොල් තෙල් සම පරිමාවක් යොදනු ලැබේ. පුනීලය බඳුනේ පතුලට ආසන්නව තිබෙන විට U නලයේ ද්‍රව මට්ටම් අතර වැඩි වෙනසක් දැක්වෙන්නේ කුමන ද්‍රව්‍ය යොදා ඇතිද? මොකද දැන් මෙතන කරලා තියෙන්නේ? දැන් මෙතන අපි ජලයනේ දාලා තිබ්බේ. මේ පුනීලය අපි ගිල්ලෙව්වේ ජලයේ. දැන් මෙයාලා කියනවා මෙයාලා මේකට සම පරිමාවක් පොල් තෙල් දානවලු. ජලය වෙනුවට පොල් තෙල් දාලා පුනීලය ගිල්ලනවලු. අපෙන් අහන්නේ දැන් අපි මේ U නලයේ x බාහුව ගත්තොත් එහෙම මේ පුනීලය පහළට ගෙනියන්න x බාහුවේ ජල මට්ටම අඩු වෙන එකනේ අපි වෙනවයි කියලා කිව්වේ. දැන් මෙයාලා අහන්නේ ජලය ඇතුලේ පුනීලය පහළට ගෙනියද්දිද x බාහුව වැඩියෙන් අඩු වෙන්නේ? එහෙම නැත්නම් පොල් තෙල් ඇතුලේ පුනීලය පහළට ගෙනියද්දිද x බාහුවේ ජල මට්ටම වැඩිපුර පහළ යන්නේ කියලායි අහන්නේ. තේරුණාද? දැන් මෙතන ජල මට්ටම වැඩිපුර පහළ යනවා කියලා කියන්නේ මෙයා මත යෙදෙන පීඩනය වැඩි කියන එක. ඒ කියන්නේ මේ රබර් නලය තුල තියෙන වාතයේ පීඩනය වැඩි. ඒ කියලා කියන්නේ මෙන්න මේ ජලය මගින් මේ රබර් පටලය මත මේ ද්‍රවය මගින් රබර් පටලය මත ඇති කරන පීඩනය වැඩි වුණාම තමයි මෙතන පහළ යන ද්‍රව මට්ටම වැඩි වෙන්නේ. එහෙනම් අපි දැන් මෙතනදී හොයාගන්න ඕනේ මොකද්ද? ජලයේ පීඩනයද වැඩි, පොල් තෙල් වල පීඩනයද වැඩි කියලායි අපි හොයාගන්න ඕනේ. මම මේක මකන්නම්. දැන් අපි හොයාගන්න ඕනේ මොකද්ද එතකොට? ජලය තුල පීඩනයයි පොල් තෙල් තුල පීඩනයයි කම්පෙයාර් කරලා මේ දෙකෙන් වැඩි පීඩනයක් එන්නේ මොකක් තුලද කියලායි අපි හොයාගන්න ඕනේ. අපි දන්නවා ද්‍රව පීඩනය හොයන සමීකරණය. මොකද්ද ද්‍රව පීඩනය හොයන සමීකරණය? H ρ G. H කියලා කියන්නේ මොකද්ද? H කියලා කියන්නේ ද්‍රව මට්ටමේ ගැඹුර. ρ කියලා කියන්නේ ඝනත්වය. G කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණය. දැන් මෙයාලා සම පරිමාවක්නේ දාලා තියෙන්නේ. සම පරිමාවක් දාලා තියෙනවා කියලා කියන්නේ එකම බඳුනට නිසා මෙයාලා සම පරිමාවක් ජලයයි පොල් තෙලුයි දාන්නේ. එහෙනම් මේ H කියන එක අපි දන්නවා නියතයක්. H කියන එක නියතයි. ජලය සහ පොල් තෙල් කියන දෙකටම H නියතයි. ඒ වගේම ගුරුත්වජ ත්වරණයත් නියතයිනේ මේ දෙකටම. මේකත් නියතයි. අපි මේ පීඩනය තමයි H ρ G ගෙන් අපි හොයාගන්නේ. එහෙනම් මේ ඝනත්වය එහෙම නැත්නම් ρ ඝනත්වය විතරයි මෙතන මේ දෙන්නගේ වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා දැන් මෙතන මේ දෙකම නියතයි කියලා කියන්නේ අපිට මේ පීඩනය අනුලෝමව සමානුපාතිකයි ඝනත්වයට කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පීඩනය වැඩි වෙනවා ඝනත්වය වැඩිවීමත් එක්ක. එහෙනම් දැන් අපි හොයාගන්න ඕනේ ජලයේ ඝනත්වයද වැඩි පොල් තෙල් වල ඝනත්වයද වැඩි කියලා. අපි හොඳටම දන්නවා කාගේ ඝනත්වයද වැඩි. දන්නවා ජලයේ ඝනත්වය වැඩි කියලා. මොකද ජලයේ මත පොල් තෙල් පාවෙනවනේ. එහෙනම්
ජලයේ ඝනත්වය වැඩි කියලා කියන්නේ පොල් තෙල් වලට වඩා ජලය තුලදී පීඩනය වැඩි. එහෙනම් අපිට ගත්ත හැකි 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට ජලය තුලදී කියලා. ඊට පස්සේ අපි යමු B part එකට ඒකෙම. අපිට තරංගයක් දීලා තියෙනවා. ජල පෘෂ්ඨයක් ඔස්සේ ගමන් ගන්නා ජල තරංගයක ප්‍රස්ථාරික නිරූපණය දැක්වෙනවලු මේකේ. රෝමාංක 1න් අහනවා ජලාංශු කම්පණය වන දිශාව අනුව මෙම තරංගයේ අයත් වන තරංග වර්ගය නම් කරන්න. මොකද්ද මේ විදිහට දීලා තියෙන තරංග වර්ගය? දැන් අපි දන්නවා මේක ජල පෘෂ්ඨයක් ඔස්සේ ගමන් කරන ජල තරංගයක්. අපි දන්නවා ජල තරංග ගමන් කරන්නේ මොන විදිහටද? පෘෂ්ඨයේ දිගේ ජල තරංග ගමන් කරන්නේ හැමතිස්සෙම තීරයක් තරංග විදිහට. එහෙනම් අපිට රෝමාංක 1ට උත්තරේ ගන්න පුළුවන් තීරයක් තරංග. ඊළඟට කියනවා ප්‍රස්ථාරයෙන් නිරූපිත තරංගයේහි තරංග ආයාමය සහ විස්තාරය ඉහත රූපයේ නම් කරන්නලු. තරංග ආයාමය සහ විස්තාරය. විස්තාරය කියලා කියන්නේ මෙයා ගමන් කරන උපරිම උස ප්‍රමාණය කියන එකනේ. උපරිම විස්ථාපනය තමයි අපි විස්තාරය කියලා කියන්නේ. එහෙනම් මේකේ විස්තාරය අපිට ගන්න පුළුවන් මෙන්න මේ උස කියලා. එතකොට මේ තියෙන්නේ විස්තාරය. විස්තාරය. හරිනේ. ඊට පස්සේ තරංගයක මේ තරංගයේ තරංග ආයාමය. අපිට තරංග ආයාමය කොහොම මාක් කරන්න පුළුවන්ද? මෙන්න මේ විදිහට ශීර්ෂ දෙකක් අතර හෝ අනුයාත ශීර්ෂ දෙකක් හෝ නිම්න දෙකක් අතර දුරනේ අපි ආයාමය කියලා ගන්නෙ. එහෙනම් අපිට තරංග ආයාමය කියලා මෙන්න මේක ගන්න පුළුවන්. මේ තියෙන්නේ තරංග ආයාමය. හරි නේද? හරි. අපි බලමු රෝමාංක 3. රෝමාංක 3 කියනවා තරංග ගමන් කරන ජල පෘෂ්ඨයේ මත සැහැල්ලු ස්ටයිරෝෆෝම් කැබැල්ලක් තැබූ විට එය ඉහළ පහළ චලනය වෙන බව නිරීක්ෂණය වේ. මෙම නිරීක්ෂණයට හේතුව අහනවා. අපි දැන් කිව්වා ජල පෘෂ්ඨයේ මත ජල තරංග ගමන් කරන්නේ තීරයක් තරංග විදිහට. තීරයක් තරංගයක අංශු කම්පණය වෙන්නේ කොහොමද? ගමන් කරන දිශාවට ලම්බකව. නේද? ගමන් කරන දිශාවට ලම්බකව අංශු කම්පණය වෙන හින්දා තමයි ජල පෘෂ්ඨයේ මතට සැහැල්ලු ස්ටයිරෝෆෝම් වගේ කෑල්ලක් දැම්මොත් ඒක උඩ පහළ යනවා වගේ අපිට පේන්නේ. එහෙනම් අපිට රෝමාංක 3ට උත්තරේ ගත්ත හැකි ජල තරංගවල අංශු කම්පණය වෙන්නේ තරංගයේ ගමන් කරන දිශාවට ලම්බකව වීම නිසා. මේ නිසා තමයි අපි ස්ටයිරෝෆෝම් වගේ කැබැල්ලක් දැම්මොත් එහෙම අපිට මේක ඉහළ පහළ යනවා වගේ පේන්නේ. හරි, අපි එහෙනම් 2023-24 පේපර් එකේ ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න 4 සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකේ තවත් පේපර් එකක ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න වලින් හම්බෙමු. ඔයාලා පුළුවන් තරම් මේ දවස්වල පාස් පේපර්ස් කරන්න try කරන්න. මොකද ඔයාලට ස්ට්‍රක්චර් එක ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන් පාස් පේපර්ස් වලින්. ඉතින් පුළුවන් තරම් මේ දවස්වල ෆුල් පේපර්ස් කරන්න පටන් ගන්න. මොකද තව මාස දෙකක් වගේනේ තියෙන්නේ. ඔයාලා පාඩම් කරපු දේවල් පොලිෂ් කරගන්න වගේම ඔයාලා පාඩම් කරලා නැත්තේ මොනවද කියලා ඔයාලට තේරුම් ගන්න. ඔයාලට බැරි දේවල් මොනවද කියලා තේරුම් ගන්න හොඳම ක්‍රමය තමයි පේපර්ස් කරන එක. ඉතින් පේපර්ස් වලිනුත් අර එක්සෑම් ස්ටෑන්ඩඩ් එකේ ඒ විදිහටම තියෙන පාස් පේපර් එකක් කරන එක ඔයාලට ගොඩක් වැදගත්. ඒ හින්දා පුළුවන් තරම් පේපර්ස් කරන්න. එහෙනම් අපි තවත් පේපර් එකක ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්න වලින් හම්බෙමු.